අපි මේ පොදු වැඩපිළිවෙලක් තමයි කරන්නේ. අපි එක්සත් එකමුතු වෙළඳ සංගමය. ඉතින් මේ පිටකොටේ පදික වෙළඳ සංගමයක් වශයෙන් අපි හැමදාම පදික වෙළඳාගේ ජීවන වෘත්තිය විතරක් බැලුවට අපි බලලා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය. මොකද අපි අවුවට වේලිලා වැස්සට තෙමිලා මේගොල්ලන්ගේ ශක්තිය අඩු වෙගෙන යන කාලේ මේගොල්ලෝ ඇස් වලට ප්‍රබල බලපෑමක් සිදු වෙනවා. ඉතින් මේ ඇස් වල තියෙන ලෙඩක් මේ සමාජයේ කවුටිය දන්නේ නැහැ. අපි ඉතින් සමිතියේ තීරණයක් අරගත්තා. අපි මොනවාරි මේ අක්ෂි සම්බන්ධ වැඩපිළිවෙලක් අපි මේ අපේ වෙළඳ වෙනුවෙන් කරමු කියලා. ඊට පස්සේ ඒකෙදි අපේ සම්මතයක් වුණා. සම්මතය මත අපි මෙවර අපි හිතාගත්තා තමන්ගේ ඇස් පරීක්ෂා කර ගැනීම සඳහා අපි වැඩපිළිවෙලක් යොදමු කියලා. ඒ අනුව අද දින අපි මෙවැනි අක්ෂි මේ පරීක්ෂණයක් අපි පවත්වනවා. මේ සඳහා සියලුම පදික වෙළඳෝ ඔවුන්ගේ රැකියාව කරන වෙලාවේ මේ අවස්ථාවේ ඇවිත් ඒක කරගෙන යනවා. මේක හැබැයි වටින්නේ අපේ කණ්ඩායමක් වශයෙන් අපි හිතාගෙන ඉන්නේ මේක ඇස් වලට දෙන කණ්ණාඩි සපයන දෙයක් නෙමෙයි. නමුත් මේ අපේ රෝග තියෙන්න පුළුවන්. මේ රෝග මත ඔය සුද්ධ තියෙන්න පුළුවන්, එක්ක ස්නායු දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙනකොට ඒක අපිට වේලපයින් නිරීක්ෂණය කරලා අපිට මේ ඇස් රෝහලට ගිහින් අපිට ඒකට ප්‍රතිකාරය ලබාගෙන අපිට අවශ්‍යම කරන ශරීරයට අවශ්‍යම කරන අපේ ජීවිතයට අවශ්‍යම කරන අපේ අක්ෂි දෙක නිසියාකාරව තබා ගැනීමට උපකාරයක් වශයෙන් තමයි මේ වෘත්තිය අපේ වෘත්තියේ නියැලෙන සියලු දෙනාට අපි මේ කරන සේවය. මේක නොමිලේ කරන සේවයක්. දැන් මේ වගේ වැඩක් කරන්න කවුද මඟ පෙන්වන්නේ කොහොමද ඒකට උදව්ව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වලට උදව් කරාද මොකද තත්ත්වය? ඔය ඇත්තටම මේක ක්ලීන් ශ්‍රී ලංකා යටතේ තමයි මේක අපි කරන්නේ. අපේ සමිතියට ඒ ලැබිච්ච ප්‍රතිලාභයක්. ඒ කියන්නේ අපේ සමිතියෙන් ඉල්ලීමක් කරා අපිට ඒකට නිසි ප්‍රචාරය හම්බුණා ක්ලීන් ශ්‍රී ලංකා එකෙන්. ඉතින් ඒ ක්ලීන් ශ්‍රී ලංකා එකට අනිවාර්යයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ ක්ලීන් ශ්‍රී ලංකා කියවම මේ රටේ ක්ලීන් භාවය විතරක් නෙමෙයි අපේ සෞඛ්‍ය ක්ලීන් කර ගැනීමත් ඒ සිදු කරනවා. ඒ අනුව මේ අක්ෂි වලට දෙන මේ උදව් අපිට ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා එකට ලොකු භක්තියක් අපි දක්විය යුතුයි. මොකද මේ අපේ S2 සුවතත්වෙන් තියාගත්තොත් අපේ ජීවිතේම අපිට ක්ලීන් වෙනවා. අපි ඒක අනිවාර්යෙන් සීතබා ගන්න. දැන් පිටකොටුවේ තත්ත්වය කොහොමද? කලින් එක බලද්දි දැන් මේ ව්‍යාපෘතිත් එක්ක පිටකොටුවේ සාමාන්‍ය පරිසරය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? සාමාන්‍ය පරිසරේ නම් මේ බිම් මට්ටමේ අපි 100%ක් ඉක්මනින්ම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි 100ට ප්‍රතිශතයක් වශයෙන් අපිට දැන් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද අපි දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර ගලියක් ඉදිරුවම අපි මාස 2-3 මේක දැනුම් දෙන්න ඕනේ මේ ක්‍රියාත්මක වෙන්න. නමුත් මේ දැන් මේ ඒ තත්ත්වේ නැහැ. අද අපි ක්‍රියාත්මක වුණොත් අපිට හෙට මේ ගලිය සුද්ධ කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි අපේ මේ පාරවල් වල වීදි වල තියෙන මේ අපද්‍රව්‍ය පංගුවක් තැන් තියෙනවා. ඉස්සර අපද්‍රව්‍ය ගොඩ ගැහිලා තියෙනවා. අපි ඒක නමුත් දැනුම් දීලා එපා වෙලා අපි අත්තන කාලයක් තිබ්බා. හැබැයි දැන් නම් එහෙම නැහැ. අපි දැනුම් දුන්නොත් පසු දිනට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඒ කියන්නේ අපිට විශ්වාසයක් තියෙනවා, ශක්තියක් තියෙනවා දැන් අපිට මේක කෙරෙනවයි කියන එක. ඒ කියන්නේ අපිට විශ්වාසයක් තියෙනවා දැන්. කියන්නේ මිනිස් ආරෝහණ සුද්ධ වෙනවා වගේම දැන් ඔබතුමාලා කරන්න හදන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් මේ සුද්ධ කරන වැඩ ව්‍යාපෘතිය තමයි. අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ ජීවිත සුද්ධ කරන්න ඕනේ. මොකද සුද්ධ කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ S2 මේ සියලුම දේ කරන්නේ. මිනිස්සුන්ට අවශ්‍ය කරන මූලිකම අංගය තමයි මේ S2. ඉතින් මේ S2 නිරෝගී වෙච්ච තරමට මේ පුද්ගලයාට මරණකම් නිදහසේ තමන්ගේ ජීවිතයේ තියෙන හැමදේම කරගෙන යන්න පුළුවන් අවකාශයක් ලැබෙනවා. නමුත් අපි අද මේම හොඳට ඇස් පෙනීම දිග නැතුව තිබුණාට දුර්වල වෙච්ච දවසක් තමයි අපිට තේරෙන්නේ අපේ මේ ඇස් දෙකේ තියෙන වටිනාකම. ඒ වටිනාකම නොතේරෙන අයට තමන්ගේ ඇස් දෙකේ වටිනාකම තේරුම් කරලා තමයි දෙන්න යන්නේ. දැන් මෙතනට අපි එන අයගෙන් ඇහුවම ඔයාලට මොකද කිව්වේ කියලා ඇහුවම කියනවා අපේ මේ ආස්පිතාලට පොඩ්ඩක් මේ ඇස් කාර්ඩ් යන්න කිව්වා. මොකද අපිට මේ ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා. වගේ පොඩි ලෙඩක් තියෙනවා කියලා. නමුත් මේ පොඩි ලෙඩේ හදාගත්තේ මෙන්න මෙතනට ආපු ඉඳලා. ඉතින් ඒකට මේ පොඩි ලෙඩේ හදාගත්තොත් ලොකු ලෙඩේට යන්න ඉස්සෙල්ලා ඔහුගේ ඇස් දෙක නිරෝගී වෙනවා. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තු ගොඩක්.
මේ කරගන්න අමාරුයිද කොහොමද තත්ත්වය? පිටකොටුවේ එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් සමාජ සත්කාරයක් කරනවා. ඒක තමයි සියලු දෙනාගේම ඇස් පරීක්ෂාවක් කරනවා. ඉතාමත් ආඩම්බරයි එන වෙළඳ ව්‍යාපාරිකයන් නිස්සාරණලා ඉතින් මොනේකට මොකද අද ඇස් දෙක තමයි වටිනාම දේ. පෙනීම කාටත් දිය යුතුයි. ඒ නිසා මේ සත්කාරය කරන්න එමිච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි කරනවා. මටත් ආරාධනා කරනවා. පක්ෂ වේදිකේ ඒකට සහභාගී වෙන්න තාව ඉතින් ඉතාමත් සතුටුයි ළමයි හැමදෙනාම වගේ ඇවිල්ලා පොලිමේ ඒකට බස් එක නවත්තලා දිනවා ඒ බස් එක ඇතුලේ තමයි මේ පරීක්ෂාව සිද්ධ වෙන්නේ ඉතින් ඉතාමත් සන්තෝෂයි මේ පරීක්ෂාව කරන එක මොකද වෙලක් අයට මේ කරගන්න බැරිකමක් තියෙනවා ඒ කියන්නේ දැනකට ගිහිල්ලා පරීක්ෂා කරන්න කිව්ව සෑහෙන මුදලක් අය කරනවා ඒ කිසි මුදලක් නැතුව එතන ඇස් පරීක්ෂා කරන ඉඳ සියලු දෙනාට පක්ෂ වේදිකේ දොරව ආරාධනා කරන පක්ෂ වේදිකයක් විතර නැහැ. මොන්ගේ ඇස් පරීක්ෂා කරගෙන ඉන්න තමයි ඉතින් මේක තමයි සමාජ සත්කාරය. ඉතින් ඒක බොහොමත් වටින දෙයක් වටින ක්‍රියාවක්. ඉතින් අපි මේ විශාන්ත දරු සියලු දෙනා මේක සම්බන්ධ කරගෙන විශාන්ත ඒකට අපි මේ සභාපති විශාන්ත මහත්මයා ඒ වගේ සහභාගී වෙනවා මේ කරන්නේ ඉතාමත් වැඩක්. තම සන්තෝෂයි මේ වගේ දෙයක් කරපේ ගැන මමත් ආරාධනා කරනවා මේ අවට ඉන්න නෙමෙයි ඕනම කෙනෙක් ලංකාවේ ගොවිදිය ප්‍රශ්නයක් නෑ ඇවිල්ලා මෙතනට එන්න පුළුවන්කමක් තිබුණොත් මේ පිටකොටුවට ආවොත් අදත් තියෙනවා ඒ වගේ මේ හිතක් තියෙනවා ඇවිල්ලා මේ මැස් පරීක්ෂාව කරගන්න කියලා මමත් ආරාධනා කරනවා ඉතින් මේ සියලු දෙනාටම මම තාමත් සුබපතනවා මේ වගේ ව්‍යාපාරයක් කරන්න දෙලිච්ච එක ගැන ඒ වගේ තව සමාජ සත්කාරී ඉදිරියට කරන්න ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.